දේශානගේ සුරගේ ආදරවට පටි අවසන් වනත් එක්කම මොකද දුෂේනිට සහ සචින්ට වුණේ? කාලයක් ලස්සනට ආදරය කරලා එකපාරම එහෙම වෙන් වෙන්න පුළුවන්ද? මේ මෑතකදී සංවිධානය කරලා තිබුණු වැඩසටහනකට දුෂේනි තනිවම තමයි සහභාගී වෙලා තිබුණේ. ඔව් ඇත්තටම මේ ආදර කතාවත් දැන් ඉවරයි. පුදුමයි නේද කලින් දෙන කොච්චර ලස්සන ජීවත් වුණාද? සචින්ගෙන් දුෂේනි වෙන වෙන්න හේතුව වෙලා තිබුණේ ඔහු දුෂේනිට දැඩි නීති දමමින් ණයව පාලනය කිරීමට උත්සාහ කිරීමයි. ඇත්තෙන්ම මොන ගෑනු ළමයාද කැමති Tamanගේ නිදහසට බාධා කරනවට? දුෂේනිට රඟපාන්නවත් සචින්ට දෙන්නේ නෑලු. රොමැන්ටික් සීන් එකක් එහෙම කළොත් සචින්ගෙන් ගුණහර පහ ගන්න වෙනවලු. මායාවී ටෙලි නාට්‍යනොත් දුෂේනිට අයින් වෙන්න වෙලා තියෙන්නේ සචින් නිසා. මෑතකදී වැඩසටහනට ආව දුෂේනි ඇගේ දුක මේ විදිහට කියලා තිබුණා. "ඒ මම මෙච්චර දුක් විඳින්න කියලා හිතෙද්දි මට මතක් වෙනවා මේව සංසාරේ නෑ කියලා. ආදරේ ලස්සන කොච්චර තිබ්බත් ජීවිතය අනිත්‍යයි කියන එක මට දැනෙනවා." ඉතින් දුෂේනි විඳ වෙලා අන්තිමේට අයින් වෙන්න තීරණය කරලා. ඇත්තටම කියන්න ඒක සාධාරණයි නේද? මොන ගෑනු ළමයාද කැමති Tamanට මානසික වදයක් වෙන කොල්ලෙක්ට? ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් දාන්න. මේ වගේ අලුත්ම සිදුවීම් දේවල් දැනගන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න.